හෙලෝ ගයිස් ඉතින් සාදරයෙන් ආදරේ පිළිගන්නවා මගේ YouTube channel එකේ තවත් අලුත් vlog එකකට. ඉතින් අද මම ඔයාලව එක්කන් යනවා. දන්නේ කටුනායක එයාපෝට් එක ළඟට ඒ කටුනායක ලෑන්ඩ් කරන ප්ලේන් බලන්න. ඉතින් මීට කලින් මගේ YouTube channel එක බලපු කෙනා ඔයාලට මතක ඇති. මගේ YouTube channel එකේ තවත් කටුනායක vlog එකක් වැටලා තියෙනවා කියලා. ඉතින් මම ප්ලේන් බලන ටිකක් ආගෙන ඉඳලා තවත් vlog එකක් මට දාන්න හිතුණා. ඉතින් අද යන්න කටුනායක එක බලන්න. ඉතින් වීඩියෝ බලන්න කලින් අනිවාර්යෙන් මගේ මේ වීඩියෝ එක like කරලා subscribe කරන්න නැති කට්ටිය subscribe කරන්න. මගේ subscribe 100 මේ ඊයේ පෙරේද පැනලා තිබ්බා. ඉතින් ඒ subscribe කරපු කට්ටියටම හදවතින් මම ස්තුති කරනවා. ඉතින් මේ වැඩි කතා නැතුව මේ වීඩියෝ එකට පියන් මේ කටුනායක ප්ලේන් බලන්න. ඉතින් guys ඔන්න අපි දැන් කටුනායක ඉතින් සිට් වෙන්න හදන්නේ highway එකේ. අපි කැලේ ඉඳන් එන කට්ටිය ඉතින් අපිට ඉතින් කැලේ ඉඳන් කිලෝමීටර් බර ගණන් තිබ්බට ඉතින් ප්ලේන් බලන එක වෙනම ආතල් එකක් ඉඳන් අපි නිතරම වගේ එනවා. ඉතින් මොකද අපි දැන් කටුනායක එකෙන් සිට් වෙන්න හදන්නේ. ඉතින් දැන් සිටලා අපි ඉක්මනට යන් අපේ කටුනායක ප්ලේන් බලන්න. ඔන්න ඉතින් guys දැන් අපේ ප්ලේන් බලන තැනට අපි ටිකක් ලං වෙලා තමයි ඉන්නේ. දැන් අපි ඉන්නේ කටුනායක එයාපෝට් එකේ ළඟ තමයි අපි ඉන්නේ. දැන් ටිකක් දොර ඒවාගෙන ගිහිල්ලා අපිට කිඹුලා පිටිය පැත්තෙන් තමයි flight view point base කියන location එක තියෙන්නේ. ඉතින් එතනට ගියාම ඔයාට පුළුවන් හොඳටම ලෑන්ඩ් කරන ප්ලේන් බලන්න. ඉතින් okay guys ඉතින් ඔන්න අපි flight view point base කියන location එක ඇවිල්ලා තියෙන. ඉතින් අන්න අර පැත්තේ එයාපෝට් එක තියෙනවා. ඉතින් හොඳට ලෑන්ඩ් කරන ප්ලේන් අපිට බලා ගන්න පුළුවන් මෙතන. ඉතින් guys අපිට මුලින් බලා ගන්න ඕනේ ටිකක් පොඩි එයාක්‍රාෆ්ට් එකක් කරන Etihad Airline වලට අයත් Airbus A320 කියන මොඩල් එකේ එයාක්‍රාෆ්ට් එකක්. ඉතින් මේකත් කටුනායකට දැන් මේ ලෑන්ඩ් කරන්නයි යන්නේ. Oh guys කන ලගින්න ගියා guys. ඉතින් මෙන්න මෙතනට අනිවාර්යෙන්ම ප්ලේන් බලන්න කැමති කෙනෙක් නම් අනිවාර්යෙන් එන්න guys. මෙතන හොඳට ප්ලේන් බලන්න පුළුවන්. ඔන්න ඉතින් guys ඊළඟට ආයෙත්මත් අපිට බලා ගන්න පුළුවන් තවත් Airbus A320 එකක්. ඉතින් මේක එයාලයින් එක නම් මට කියන්න දන්නේ නැහැ. මොනවානොත් guys මේ ප්ලේන් එක නම් පට්ටම ලස්සනයි. wow එකක් તો ලගින්ම ගියේ. ඊළඟට ඉතින් guys අපිට බලා ගන්න පුළුවන් ටිකක් ලොකු එයාක්‍රාෆ්ට් එකක් වල අපේ ශ්‍රී ලංකන් එයාලයින් වලට අයත් Airbus A320 කියන මොඩල් එකේ එයාක්‍රාෆ්ට් එකක්. ඉතින් කස්ටමර් එයාක්‍රාෆ්ට් එකක්. oh my god යාළුවනේ ගන්න ටිකක් ලොකු එයාක්‍රාෆ්ට් එකක්. තාම තියෙනවා හොඳ එයාක්‍රාෆ්ට් ඉස්සරහට. oh my god යාළුවනේ ඉතින් ඔන්න මම බලාපොරොත්තු නොවෙච්ච එයාක්‍රාෆ්ට් එකක් තමයි දැන් මේ ලෑන්ඩ් කරන්නේ. ඉතින් Boeing 747 කියලා වුණාම ඕන කෙනෙක් දන්නා. එයා දන්නා නාමය තියෙනවා Queen of the Sky කියලා. ඉතින් එන්නේ එයා තමයි දැන් මේ ලෑන්ඩ් කරන්න එන්නේ. ඉතින් එයා කොහෙද දෙන්නේ කියලා තියෙන කිසිම දෙයක් ෆ්ලයිට් රඩාර් එකේ available නැහැ. මෙයා මේක පාටම එන්නේ. ඉතින් කොහොමද guys ඉතින් මම එක්ස්පෙක්ට් වෙච්ච ප්ලේන් එක තමයි දැන් ලෑන්ඩ් කරන්න දාන්න. ඉතින් අපි දන්නේ මේක මේ එනවා කියලාද දාද. ඉතින් guys මේ කැමරාවට ඇහෙනවට ලොකු සද්දයක් එතන ඉද්දි ඇහෙනවා. මේකේ පුදුම සද්දයක් තියෙන්නේ. හරවගත්ත ගමන්ම ගෙලින්න යන දැන්. ඔන්න ඉතින් guys අපේ ලංකාවට ලෑන්ඩ් කරාපු Queen of the Sky ඉතින් දැන් අපේ ලංකාව දාලා යන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලට පේන දැන් මෙතන ටේක් ඔෆ් කරන දන්නේ Queen of the Sky නැත්නම් Boeing 747 එකේ වෙනම සයිස් එකේ එයාක්‍රාෆ්ට් එක. ඔන්න ඉතින් guys ශ්‍රී ලංකන් එයාලයින් එකට අයත් තවත් අපිට Airbus A320 එකක් බලන්න පුළුවන්. එතන ප්ලේන් හොඳටම ගොඩක් වෙනවා.
ඔන්න ගායිස් දැන් ඉන්නේ Airbus A320 යන මොඩල් එකේ අපේ ශ්‍රී ලංකන් යාලා ඉන්නට එයාක්‍රාෆ්ට් එකක්. එයාක්‍රාෆ්ට් එක ඉතින් පොඩි කියලා නම් ඉතින් සද්ද නම් කිසි අඩුවක් තේරෙන්නේ නැහැ. ඉතින් මොනම සද්දයක් තියෙන එයාක්‍රාෆ්ට් වල. කල්පනා කරලා මෙන්න මෙච්චර ගොඩක් ප්ලේන් දැක්කම ගයිස් මම ඕන ඉතින් ගයිස් දැන් ඉන්නේ ඉන්ඩිගෝ එයාලයින් වලට අයත් Airbus A320 මොඩල් එකේ එයාක්‍රාෆ්ට් එක. ඉතින් මේක ලෑන්ඩ් කරන්න තමයි සරසන්නේ මෙතන. සද්දෙරි ඕන ඉතින් ගයිස් දැන් ඉන්නේ Boeing 737 කියන එයාක්‍රාෆ්ට් එකක්. ඉතින් මේක කල්ඩි බයාලන් කියන එකක්. ඒක නේද තමයි හිටියේ. ඔන්න ඉතින් ගයිස් අපි තව ශ්‍රී ලංකන් යාලන් එයාක්‍රාෆ්ට් එකක් ගන්න පුළුවන්. මම ඉතින් අපිට ප්‍රයිවට් ප්‍රොපලර් ප්ලේන් එකක් බලා ගන්න පුළුවන් නැති මේකත් පට්ටම ලස්සනයි වෙනම එක්ස්පීරියන්ස් එකක් බලනවා කියන්නේ. මේක නැති මට හරියටම කියන්න මම දන්නේ නැහැ. මම හිතනවා ඉතින් මේක මේ එයා ෆෝස් එකට අයත් ප්ලේන් එකක් කියලා. ඕන ඉතින් ගයිස් තව ශ්‍රී ලංකන් එයාලයින් Airbus A320 එක තමයි ලෑන්ඩ් කරන්න ඉන්නේ. ශ්‍රී ලංකන් එයාලයින් ගොඩක් අද දිරැක්කා. දැන් එන්නේ ගයිස් එයා ඉන්දියාව වලට අයත් Airbus A320 කියන මොඩල් එකේ අක්කා. ඉතින් දැන් එන්නේ ගයිස් Fitz එයාලයින් එකට අයත් Airbus A320 330 ගයිස් මම දන්නේ නැටියෙ නම් මේක අපේ ලංකාවටම අයත් එයාලා ඉන්න එකක්. ඉතින් ගයිස් දැන් ඔය එන්නේ එමරිට්ස් එයාලයින් එකට අයත් Airbus A320 කියන මොඩල් එකේ එයාක්‍රාෆ්ට් එක. එමරිට්ස් එයාලයින් එකට 4යි දින මේ දාති එයාක්‍රාෆ්ට්. ඔන්න ඉතින් ගයිස් තවත් එයා ඉන්දියා එකේ එයාක්‍රාෆ්ට් එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඒ ආයිෂියරක් නේ. ඉතින් ගයිස් දැන් එන්නේ Boeing ලගේ 787 Dreamliner කියන ප්ලේන් එක. ඉතින් එයා ඉන්දියාව කඩන් ගත්තත් මේ જાති එකක් නැත්තක් ඉතින් ඒක නම් මාරම ලස්සනක් තියෙන්නේ ගයිස්. දුම ලස්සනක් තියෙන්නේ 787 Dreamliner එකේ. ඕන ඉතින් ගයිස් අද දවසේ යන්න අපේ අන්තිම එයාක්‍රාෆ්ට් එක. ඉතින් ඕක තමයි ඉතින් Boeing 777 අපේ එමරිට්ස් එයාලයින් එකට අයත්.
ගයිස් අදට මේ vlog එක ඉවරයි. ඉතින් ආයෙත් දවසක මේ වගේ vlog එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම bye.